එන්න කිව්වා කියලා. කවුරු සාදු නාදයක් පවත්වන නමස්කාරයෙන් දෙමු. බුද්ධං සරණං ගච්ඡාමි. ඒ වගේම පින්වතුනි සියලු දෙනාම සූදානම් වන්නේ ඊටාම වටිනා කටයුත්තක් අද දවසේදී සිද්ධ කරන්නට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ සාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤෝයිති කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසවෙච්ච සක්ඛෝ විජෝච සුවචෝ චස්ස බුදුවනති මානී සේතේන සච්චවත් හෝතු තේ ජය මංගලං ඒතේන සච්චවජ්ජේන සබ්බ රෝගෝ විනස්සතෝ මස්සන්තු බද්දවා සම්මේ භයෝප සමෙන්තු තේ සතබ්බේ දියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. පූජනීය ගෞරව මාධි බාණන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනා මැද 10යි අපේ යෙදුන සුබ මොහොතේ කවසිකමුව ග්‍රාමීය බැංකු සහකාව ආරම්භ වුණා. ඒකම මේ සමග සූදානම් වන්නේ පොල්ටර් පාන්සිලු ආරෝපණය කිරීම. ඒ සඳහා ඊටම ගෞරවයෙන් යුතුව මම හැරවීම කර සිටිනවා. සීමා සහිත ඍජුකම විශ්ව සම්පකාර සමිතියේ ගරු සභාපතිතුමනි ඔබතුමාට පාන්සිලු ආරෝපණය කරන ලෙසට ඒ වගේම ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අපි සමාජ සම්බන්ධ අවසර ගරු අධ්‍යක්ෂ මහත්වරුනි ඔබතුමාට ඒ වගේම රාජ්‍ය සභා මන්ත්‍රී සාලිය මන්ත්‍රීතුමනි අජාත්‍රික මන්ත්‍රීතුමනි කිරි ඉදිරියේ සත්කාරය ඉෂ්ට කිරීමට කවිසිකමුව ප්‍රදේශයට පහළක් වාගේ දැල්වූ අද නවීකරණය තුළින් පෙරට ගමන් ගන්නා විධිකම විශ්ව සම්පකාර සමිතියේ කිරි ඉදිරියේ සත්කාරය දෙවියන් කරනවා.
මේකට 100%ක්ම වාගේ අධ්‍යක්ෂ මණ්ඩලය අතුරු නිලධාරි මණ්ඩලය ප්‍රසිද්ධ කරලා දීලා තියෙනවා. මේ අනුව ඇත්තටම අපි මීට අවුරුදු දෙකකට මත්තෙන් ඉරවන්නේදී පත්වලා පළවෙනි කාර්ක සභාව දවසේ අපි යෝජනාවක් ඉදිරිපත් කරා අධ්‍යක්ෂ මණ්ඩලයට. ඒ වගේම മന്ത്രി ජයතිලක සොයිරා, ඒ වගේම മന്ത്രി දසනායක සොයිරාගෙන් අවසරයි. මේ නියෝජ්‍ය සංඛ්‍යාව ඇතුලේ මම නොසිටියා. හැබැයි ජයවර්ධන අයියා තමන්ගේ කාර්ය සභාව දුන්නේ ඉඳලා වෙලා එකින්ද යවන්න ඕන හරිම කෙනා යවුවා ඊට පස්සේ. ඔයගොල්ලෝ දන්නවා මේ ආසනේ මේ කෝරළේම තියෙන එහා පැත්තේ ගෝණදිනිය හොටෙල් එක 1,65,00,000කට වියදම් විකුණන්න දාලා තිබිච්ච මේක 2,65,00,000කට තමයි සම්පූර්ණ සමිතිය දාගෙන තියෙන්නේ. හැබැයි පර්චස් ගානත් එක්ක බලනකොට මේ පවතින මිල හරිය ගොඩනැගිල්ලට දාලා තියෙනවා 1,89,00,000ක මුදලක් තාක්ෂේරු කරලා දාලා තියෙනවා. ඔය ගොඩනැගිල්ල අපි ආන්නේ 1,89,00,000ක් වටිනවද? ඔය සැබ් එකක් දාලා කාමරයක්වත් නැති මේ ගොඩනැගිල්ලක් 1,89,00,000ක් වටිනවද මීට අවුරුදු දෙකකට තුනක් ඉස්සරලා? මීළඟට අපි සූදානම් වන්නේ පසුගිය ලෝක ළමා දිනය නිමිති කරගෙන පැවති තැන්පත් වැඩසටහනේ ජයග්‍රහණය කළ කවිසිකුම ග්‍රාමීය බැංකු ශාඛාව පදනම් කරගනි ජයග්‍රහණය කළ SD මනීෂා දේවින්දි ජයලත් ආදරණීය දියණියට තියාගයක් පිරිනැමීමට වීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා ඊටම ගෞරවයෙන් යුතුව ලැබී කර සිටිනවා මම ගරු සභාපතිතුමනි ඔබතුමාට සම්බන්ධ වෙන්න කියලා ලෝක ළමා දිනය නිමිති කරගෙන කවිසිකුම ග්‍රාමීය බැංකු ශාඛාවේ තැන්පත් වැඩසටහන යටතේ ජයග්‍රහණය කරපු SD මනීෂා දිවන්දි දියණියට මේ කබඩ් එකක් ලබා දීමට වේලාව කටයුතු කර සිටිනවා. ඒ සඳහා ගරු සභාපති සම්මාන කර දෙන්නේ අපි උපසභාපතිතුමා ඒ වගේම අපේ ගරු අධ්‍යක්ෂ රණසිංහ මෙතුමනි ඔබතුමාට තම ගෞරවයෙන් කර සිටිනවා. මේ සඳහා සම්බන්ධ වූ විද්‍යාලය පිරිනැමීමට දායකත්වයෙන් දරා සිටින එවනම් මේ පුංචි උත්සව සභාවේ වැඩ කටයුතු නිමා කිරීමයි සූදානම් වන්නේ. මේ පුංචි උත්සව සභාවේ වැඩ කටයුතු නිමා කරමින් Please subscribe to Gamalakada YouTube channel. Thank you for watching. Give me a like, comment and a subscribe as well.